එතකොට අපිට මේ පොලිසිය පැත්තෙන් දැනට අපි මොකද වැඩසටහනක් තියනවාද? පොලිසිය පැත්තෙන් සෑම මාසයකම අපි බෙදලා දීලා තියෙනවා ඒ අනාරක්ෂිත දරුවෝ පොලිසිය මට්ටමේ අධීක්ෂණය කරන්න කියලා සියලුම කාන්තාවකාරී සාමාන්‍ය හැම පොලිසියකම 10ක් 15ක් සමහර දඹුල්ල ස්ථාන පොලිසියක නම් 100කට ආසන කණ්ඩායමක් ඉන්නවා. දඹුල්ල සහ මාතලේ ඒගොල්ලෝ අරහා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කිරීමෙන් තමයි අර මං කිව්වා වයස අවුරුදු 13 ළමයා අපිට හම්බෙන්නේ ගර්භණී තත්ත්වයටපත් වෙලා. එතනවත් අපිට නැති අපේ වැඩ පිළිවෙල යනවා. අපිට මේකට සහායට ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ තියෙන ළමයි විතර ප්‍රාදේශීයධාරී තර පෞල් සාවක සියලුධාරී සියලු දෙනා මේකට ඊට වැඩි අවධානය යොමු කරොත් මේ තත්ත්වය අපිටත් උදව්වක් හැටියට මම හිතන්නේ ඒක සහායයක් වෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න. භාවිතයෙන් මම හිතන්නේ ඔබතුමාට මම යෝජනා කරනවා පාසල් වල අධ්‍යාපන ආශ්‍රිතත් එක්ක එකතු වෙලා පාසල් වලට ගිහිල්ලා දරුවෝ දැනුවත් කරන්න පුළුවන් නම් මේ ජංගම දුර්ගතන වලින් හඳුනා ගන්න පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඒවා අපිට ගුරුවරුත් එක්ක එකතු කරලා අඩු කරගන්න පුළුවන් ඒ කියන වැඩසටහනක් ක්‍රියාත්මක ඔව් දැනට ක්‍රියාත්මක වෙනවා. මගේ කොට්ටාස රමහා කාන්තා කාර්යාංශය තියෙනවා. සෑම පොලිසියකම ඉන්නවා ප්‍රධාන පොලිසිය වල කාන්තා පොලිස් පරීක්ෂකවරියක් හරි පොලිසිය වල ස්ථානාන්තරිතේ පත් කරලා තියෙනවා. ඒක පොලිස් මූලස්ථානයේම උපදේශක්. ඒගොල්ලෝ දැනුවත් කරනවා. දැන් මෙහෙම තියන්නේ මෙහෙම දැනුවත් වෙන උනත් තමාර අම්මලා සමහර තමන්ගේ දරුවන්ගේ දැනුවත් දුරතන ගැන කිසිම එවිල බැලිලක් නැහැ. අන්තිමට මේ යාළුවලා ඉන්නේ බස් ඩ්‍රයිවර්ලා එහෙම නැත්තම් හොයාගන්න බැරුව දැන් එහෙම කේස් එකක් තියෙනවා යාපනයේ පැත්තේ කෙනෙක් කොහොම හරි හොයාගන්න නැහැ අන්තිමට. තව තවනක බැරුවහම කොළඹ ප්‍රදේශේ නම් ගන්න දන්නෙත් නැහැ. පළවෙනි අවස්ථාවේ යාළු වෙනවා ඊට පස්සේ යනවා හෝටලයකට වයස අවුරුදු ඔය ඔක්කොම 16 අඩුවයි. ඊට පස්සේ නම ගම දන්නෙත් නැහැ. හොයාගන්න හැකියාවකුත් නැහැ. ඒ ජංගම දුරකථන සමහරලාට ක්‍රියා කරන්නෙත් නැහැ ඒගොල්ලෝ. ඒක මම හිතන්නේ ටිකක් අපි වැඩිපුර බලක් අරගෙන මාසික සැරයක්වත් පාසල් වලට ගිහිල්ලා දරුවෝ දැනුවත් කරලා වැඩසටහනක් කරනවා නම් හොඳයි. ඒ වගේම මගේ තව යෝජනාවක් තියෙනවා උපුවල ටවුන් එකේ අපිට පොලිස් මුරපොලක් තිබ්බා. ඒක දැනට ක්‍රියාත්මක නැහැ. දැනට ඒකේ මම තුවල බැලුවා කරු මන්ත්‍රීතුමනි ඒකේ මේ පොලිසිය යනවා අපේ මුරපොලක් කැටියට කියන රාත්‍රී කාලේට අපි ගැන මම අවධානය යොමු කරන්නම් ඒකට. ළමා අපයෝජනයේ සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනයේ සහ කාන්තා ළමාංශික අමාත්‍යාංශය එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. දැන් මහනුවර ඒගොල්ලෝ මේ 19 වෙනිදා එකක් 17 වෙනිදා ඒක කරනවා. ඒගොල්ලෝ කිව්වා මේ ඉතිරි 2026 වෙනකොට සියලු දිස්ත්‍රික්කවල විශේෂිත මේ වැඩසටහන් වගේ කරු ක්‍රියාත්මක කරනවා කියලා. අපි ඒක පොඩ්ඩක් මෙහාටත් කරමු. හොඳයි සර් ඒක අපි දැස්ති කරගමු සර්. හොඳයි සර්. ප්‍රශ්නයක් තිබ්බනේ අර මත්ද්‍රව්‍ය භාවිත කරපු හඳුනා ගැනීම උපකරණ වල වෛද්‍ය පැහැදිලිව තියෙනවා. දැන් මට තියෙන ගැටලුව තියෙන්නේ දැන් ව්‍යාපාරිකෙක් දැන් මෙතන නාවල ස්ථානාධිපති ඉන්නවා. අන්තිමට අපි මේ පැත්තෙන් මම උත්සාහ දරුවා මේක ඒතර ඉදිරිපත් කරපුවම අන්තිමට රෝහලෙන් කිව්වේ මොකද්ද මේ සම්බන්ධව අපට සහතිකයක් දෙන්න කියනවා. මේ පරීක්ෂණ කට්ටල ගැන සහතිකයක් ඒක අපට දෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේක දැන් මෙතන නාවල ස්ථානාධිපති ඉන්නවා පැහැදිලි කරේ මේ පැහැදිලි විචාරත් තත්ත්වේ. සර්වදනාස සභාපතිතුමා අතුල් සර්දනගේ අවසරයි සර්. මම මේ මගේ කොට්ටාසේ මගේ පොලිස් වසම තුල ඉන්න පුනරුත්ථාපනයට ලක් කරන්න ඕන කට්ටිය ග්‍රාම නිලධාරී වසමකට ඉන්න පොලිස් නිලධාරී හරහා හඳුනා ගන්න වැඩපිළිවෙලක් මම යොදලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් අපේ ඉන්න දිනේෂ් මන්ත්‍රීතුමාත් දන්නවා ඒ පිළිබඳව. ඒක හරහා හඳුනා ගන්න අය සහ මත්ද්‍රව්‍ය වලට අත්අඩංගුවට අර පෙරවර්ති එකකට දෙකකට වඩා වැඩි තියෙනවා මම ඕව දැන් අධිකරණ වෛද්‍ය නිලධාරී දඹුල්ලතුමා වෙත යොමු කිරීමට කටයුතු කරනවා. එතෙන්දී අවශ්‍ය මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි කිට් එක නැහැ. ඒ කියන්නේ ටෙස්ටිං කිට් එක නැහැ. පස්සේ ඒක මම ජෝර්ජ් ස්ටුවර්ට් ෆාමසියකට කතා කරලා 2904 එකක් මම ඒක 25ක් ගෙන්න ගන්න කටයුතු කරන්න සැලසුම් කරා රුපියල් 65200 වෙන්නේ. ඒක මට ව්‍යාපාරිකයෝ දෙන්නෙක් මුදල් දෙන්න. මොකද ඒගොල්ලෝ නාමිකව ඒගොල්ලෝ කැමති නැහැ කියලා මුදල් දෙනවා කියලා දැනගන්න. මොකද ඒගොල්ලෝ තර්ජනයක් එන්න පුළුවන් කියලා. ඊපස්සේ ඒ දෙන්න එක දෙන්න කැමති වුණා. මම ඒක මුදල් බැර කරන්න හදනකොට නැවත වරක් මම හිතන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා පැත්තෙන් වරදකුත් නැහැ. එතුමා කියන්නේ මේක නීත්‍යානුකූල ක්‍රමවේදයකට නියෝගයක් ආව නම් ඒතර පොලිසිය හරහා ගෙනල්ලා දෙන දෙයක් පරීක්ෂා කරන්න පුළුවන්. දැන් එතුමාලා ළඟත් මේ කිට් නැහැ හොස්පිටල් වලත් නැහැ. අපිට පුළුවන් නම් අන්නේ ක්‍රමවේදය පොඩ්ඩක් ඉක්මන් කරලා දෙන්න සර්. මම හිතන්නේ ඒකේ ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ පනතේ 10-1 කියන වගන්තිය යටතේ තියෙන ස්ථානාධිපතිවරයාට දැනෙන්නා වූ ඕනෑම කෙනෙක් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්නවා කියලා දැනෙන්නා වූ ඕනෑම කෙනෙක් ඕනෑම අවස්ථාවක පරීක්ෂාවට ලක් කරනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා විසින් ඒ වාර්තාව ලබා දීමට නියතව නියෝගයක් වාර්තාව ලබා දිය යුතුයි. එම වාර්තාව අධිකරණයට යොමු කරාම මහේස්ත්‍රාත්තුමා විසින්
ඉදිරි පියවර ගත යුතුයි කියලා දෙන. ඒක අපිට ඕන වෙන්නේ මම දැන් ගෙන්නන්න හදපු එකේ පරීක්ෂා කරන්න පුළුවන් ඩ්‍රග්ස් වර්ග 24ක්. කියන්නේ ඒකේ 24ක් පරීක්ෂා කරන්න පුළුවන්. ඒකේදී කවුද සයිකියාට්‍රික් ડોක්ටර් සර්ජන් සර් පුළුවන් නම් බලුවම තේරෙනවා නම් යාට පුළුවන් මේක එඩිට් කියලා ගන්න. එහෙම ගැව්වොත් අනිවාර්යෙන් වසරක මේකේ සප්ලයි එක කොච්චර ආවත් දැන් මගේ ඒරියා එකේ සප්ලයිස් නැහැ. 95%කට අඩුයි. මම මේක ප්‍රසිද්ධිය කියනවා ඒක නැහැ. මට තියෙන්නේ මෙන්න ආසන්න වෙන පොලිසිය වසන් වල තියෙන තරදින. ඒතර මම ඒක අඳුරගෙන ඒකට ටිකක් මම අරකමඩ කරගන්න 10 දිනක් මට වසමේ වා ගන්න පුළුවන් නම් මේ වැඩේ 70%කට පල්ලයට බහිනවා සර්. ඉතින් ඒකට පොඩ්ඩක් මැදිහත් වෙන්න පුළුවන් නම් සර් ලොකුම දෙයක්. දැන් මට ඒ කිට්ට මගේ 25 ගෙන්න ගන්න සල්ලිත් ලැබිලා තියෙනවා. ඒකට පොඩි අපිට මේ සහයෝගයක් ලැබේ වගේම සර් අනාරක්ෂිත දරුවෝ ගැන කිව්වේ දැන් මගේ ඉන්නවා 294 දෙනෙක්. සර් ඒක කරුණු දැක්කම දැන් මගේ ගිය අවුරුද්දේ අපරාධ 13ක් වාර්තා තිබ්බා මේ වෙනකොට මට ශ්‍රී දූෂණ මේ අවුරුද්දේ එකක්වත් නැහැ. ඒ කියන්නේ නිලධාරීන් ඍජුව පරීක්ෂාවට ලක් කරන මේ ප්‍රජා පොලිස් කරණය කියන එක 100%ක් කරනවා නම් ඒක අතිසාර්ථකයි. මම දැන් ඒක മന്ത്രിතුමා ගොඩක් දුරට දන්නවා මගෙත් එක්ක කටයුතු කරන නිසා සාහිත්‍යමත් එක්ක අපි කටයුතු කරන නිසා. ඒක ඉතාමත් සාර්ථකයි. ඒකට ප්‍රාදේශීය කාර්යාලය කරා නාවුල්ලේ ප්‍රාදේශීය කන්තුමා අපිට අවශ්‍ය සහයෝගය උපරිම දෙනවා. නිලධාරීන් අතර තියෙනවා. ඒ වගේම සයිකියාට්‍රික් ડોක්ටර් යොමු කිරීමක් කරනවා නම් මේකේ ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලකට පොඩි අපිට මොකක් හරි ඒකට නියෝගයක් හරි නැත්නම් ඒක සාකච්ඡා කරන අවස්ථාවක් හරි තියෙනවා මට 10 දිනක් යවා ගත්තොත් මගේ වසම පොඩක් ක්ලීන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නේද සර්. බොහොම ස්තුතියි සර්. හොඳයි ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමා දැන් ඔබතුමා ඉදිරිපත් කරපු අපේ වාර්තාව අනුව අපිට පේනවා දිස්ත්‍රික්කයේ තුල යම් ප්‍රගතියක් කියන්නේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රගතියක් අත්පත් කරගන්න ඔබතුමාලා සමත් වෙලා තියෙනවා. නමුත් අපිට බිමට ගියාම පේන කාරණයක් තමයි මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය විශේෂයෙන්ම දඹුල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල. මම හිතන අපේ නගරත්වයා ඉන්නවා. දඹුල්ල නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ටිකක් මේක ව්‍යාප්ත වීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ප්‍රදේශයක් හැටියට විශේෂ සංචාර ව්‍යාපාරයේත් මේ ප්‍රදේශය යන නිසා මේ තත්ත්වය වැඩි වෙනව වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒතර ඒ හා සම්බන්ධ වෙච්ච තවත් කාරණා ගණනාවක් බැඳෙනවා. ඒ නිසා